පානදුර රුක්ගහ දෙස සිට ගමන් කළ ත්‍රිරෝද රථයකින් එළියට විසි වී පානදුර කුරුස හන්දියේ සිට පානදුර රුක්ගහ දෙසට ගමන් කළ බස් රථයකට යට වී අවුරුදු 3ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ දහවල් 1:30ට පමණ මියගිය දරුවාගේ පුංචි අම්මාගේ දියණියගේ කනට කරාමු දැමීම සඳහා මාළමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගමන් කර ඇත. ත්‍රිරෝද රථයේ මියගිය පිරිමි දරුවා ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 10ක දරුවෙකු ගමන් කර තිබේ. පානදුර රුක්ගහ ප්‍රදේශයේදී බස් රථය මගීන්ට බැස යාමට නවත්වා ඇති අතර එහිදී බසයට පිටුපසින් පැමිණි ලොරි රථයක් බස් රථයට ඉස්සර කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී බස් රථයට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය තිරිංග තද කර ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි දරුවා ඉන් විසි වී බස් රථයට යට වී තිබේ. මෙම අනතුරු බස් රථයේ රියදුරු දැක නොමැති අතර ඔහු බස්සේ ඉදිරියට ධාවනය කර ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ක් වන පානදුර අරුක්ගොඩ ෆොන්සේකා මාවත ප්‍රදේශයේ පදිංචි නෙතූස තත්සර ප්‍රනාන්දු යන දරුවාය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.